ඔයාටත් ඒල් කරලා විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණාද? ජොබ් එකක් කරන ගමන් ඩිග්‍රී එකක් ගන්න කැමතිද? එහෙනම් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ගැන මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මුලින්ම අපි දැනගන්න ඕනේ බාහිර උපාධිය කියන්නේ මොකක්ද කියලා. බාහිර උපාධිය කියන්නේ ෆුල් ටයිම් ලෙක්චර්ස් ඇටෙන්ඩ් කරන්න ඕනේ නැති අපිට self study කරගෙන විභාග ලියලා ඩිග්‍රී එකක් ගන්න පුරුවන් සිස්ටම් එකක්. කැලණිය විශ්වවිද්‍යාලයේ මේ ක්‍රමයට UGC පිළිගත් උපාධි කිහිපයක් ලබා දෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙන බාහිර උපාධි පාඨමාලා ගැන කතා කරනකොට ආර්ට්ස් පැත්තට කැමති අයට BA එක්ස්ටර්නල් ඩිග්‍රී එක හොඳම ඔප්ෂන් එකක්. ඉගෙන ගන්න පුළුවන් විෂයන් සිංහල, ඉතිහාසය, බුද්ධ ධර්මය, දර්ශනය, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව. විෂය කිහිපයක් කම්බයින් කරලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන්. කොමර්ස් බෑග්ග්‍රවුන්ඩ් තියෙන අයට BCom එක්ස්ටර්නල් ඩිග්‍රී එක. ප්‍රධාන විෂයන් accounting, management, economics, business law. business field එකට යන්න කැමති අයට BBA external degree එක. සමහර වෙලාවට entrance test එකක් හෝ interview එකක් තියෙන්න පුළුවන්. බාහිර උපාධියක් සඳහා ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම් විදියට AL සමත් වුණාම ඇති. ස්ට්‍රීම් එක එච්චර වැදගත් නැහැ. වයස් සීමාවක් නැහැ. ජොබ් කරන අයට, භික්ෂුන් වහන්සේලාට, හවුස්වයිෆ්ස්ලාට හැමෝටම ඕපන්. ඩිග්‍රී එකේ කාලය සහ අධ්‍යයන ක්‍රමය ගැන කතා කරද්දී ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න සාමාන්‍යයෙන් අවුරුදු 3-4ක් යනවා. ලෙක්චර්ස් කම්පල්සරි නෑ. යුනිවර්සිටි එකකින් සිලබස් ඇන්ඩ් ස්ටඩි ගයිඩ්ස් දෙනවා. ප්‍රයිවට් ක්ලාසස් යන්නත් පුළුවන්. එක්සෑම්ස් පවත්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලය තුලදී. බාහිර උපාධි පාඨමාලා ගාස්තුව විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙනවා. එක්ස්ටර්නල් ඩිග්‍රී එක ඉන්ටර්නල් ඩිග්‍රී එකකට වඩා ගොඩක් අඩු වියදමකින් කරන්න පුරුවන්. වසරකට සම්මත වශයෙන් රුපියල් 25,000-50,000 අතර ගෙවීමක් කරන්න සිදු වෙනවා. මෙයත් විෂය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඩිග්‍රී එක වටිනවද? කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි UGC විසින් පිළිගත්. රජයේ ජොබ් වලටත් ප්‍රයිවට් සෙක්ටර් එකටත් වැලිඩ්. ප්‍රොමෝෂන්ස්, සැලරි ඉන්ක්‍රිමන්ට්, ෆර්දර් ස්ටඩීස් හැම දෙයකටම භාවිතා කරන්න පුළුවන්.